කොහොමද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් සිකුරාදා දවසේ මමයි මගේ යාළුවෝ ටිකයි යනවා මාලියායකට බඩු ගන්න. මොකද අපේ අක්කා කෙනෙක් ඉන්නවා. එයා ලංකාවට යනවා. තවත් අක්කලා වගේ එකට රත්තරන් බඩු ගන්න තියෙනවා. ඉතින් අපි කෑම කාලා සතුටු වෙලා විනෝද වෙලා එන්න අපි කට්ටියත් එක්ක ගොඩක් වෙලාවට මාසෙකට සැරයක් මෙහෙම යනවා. මේ තමයි කුවෙට් එකේ ගමේ කඩේ අපි ඒකෙන් දවල්ට කන්න බත් ගත්තා, ෆ්‍රයිඩ් රයිස් ගත්තා. ඉතින් සිකුරාදා දවස නිසා ගොඩාක් සෙනග කෑම නම් හරිම රසයි. ඒ වගේම හරිම සැරයි. සෙනග වැඩි නිසා රස්නෙත් වැඩි. අපි කට්ටියත් එක්ක කාලා බීලා විනෝද වෙලා හැමදාම වගේ මාසෙකට සැරයක් සතුටින් මේ විදිහට ඇවිදිනවා. පඩියට ඉතින් ගන්න පඩියට කරන්න දෙයක්වත් තියෙන්න එපැයි. ඉතින් සමහර වෙලාවට ඉතුරු කරන්න ඕන කියලා හිතනකොට වීදම් වෙන දේවලුත් සිද්ධ වෙනවා. හැබැයි ඊළඟට අපි ගියේ ජූස් එකක් බොන්න. මේ ජූස් එකත් මාරම රසයි. ඩිනර් එකයි වෙන්නේ. ගමේ කඩේ ගාවම තමයි මේ ජූස් එකක් තියෙන්නේ. මේ ජූස් බාර් එකේ ජූස් මාරම රසයි. අපි අවකාඩෝ ජූස් බිව්වා. ඇත්තටම රසයි. අක්කලා සමහර වෙලාවට හිතන් ඉන්නේ ෆොටෝ ගන්නවා කියලා. සමහර වෙලාවට හිතන් ඉන්නේ වීඩියෝ කරනවා කියලා. ඊළඟට අපි යනවා ඇඳුම් ගන්න. එක ජාතිය ලස්සන පොඩි අයටද ලොකු අයටද හැමෝටම ඇඳුම් තියෙනවා. ඉතින් ජීවිතේ විඳවනවට වඩා ලැබෙන පොඩි අවස්ථාවේ හරි විඳින්න පුරුදු වෙන්න. ඇත්තටම අපි ගොඩාරියක් බඩු ගත්තා. මෙතන ලස්සන ඩිසයින් වලින් ලස්සන ඇඳුම් තියෙනවා. පොඩි අයටද ලොකු අයටද පිරිමි අයටද ගැහැණු අයටද හැමෝටම වගේ මෙතන ඇඳුම් තියෙනවා. ඉතින් සල්ලි හම්බ කරා වගේ වීදම් කරනත් ක්‍රමයක් හොයාගන්න එපැයි. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.